හයි කොහොමද යාළුවනේ? ඉතින් good morning. අද මගේ නිවාඩු දවස. ඉතින් නිවාඩු දවසේ මට හිතුණා අද අපේ ගෙදර පිටිපස්සේ තියෙන ගඟ පෙන්වන්න ඕන කියලා. ඔයාලට මේ ඉතින් අපේ වත්ත තියෙන්නේ ගඟ පල්ලෙහා. අපේ ඉඩම තියෙන්නේ ගඟට යාබදව. ඉතින් ගඟ කියන්නේ කිරිඳියෝය. කිරිඳියට යාබදව තමයි තියෙන්නේ. ඉතින් මේ වත්ත තමයි මේ ඔයාලට මම දැන් පෙන්වන්නේ. මේක ඉතින් යාළුවෝ කෙසෙල් කොස් තියෙන කොස් ගහ අර ඈතින් පේනවා මේ ගහක් නේ. ඉතින් තියෙනවා ඉතින් කෙසෙල් තියෙනවා. අපි දැන් යමු යාළුවනේ ගඟ බලන්න. මම ඔයාලට ගොඩක් දවසක් තිස්සේ මේ ගඟ පෙන්වන්න උත්සාහ කරා. නමුත් මට ඇත්තටම වෙලාවක් තිබුණේ නැහැ. ඔන්න අද මගේ නිවාඩු දවසේ තමයි මම වෙලාව ඒක සඳහා වෙන් කරගත්තේ. අපි යමු ඉස්සරහට. යන්න තියෙන්නේ පොඩි පාරක් දිගේ. අපේ ගඟට බහින්න තියෙන්නේ පොඩි පාරක් දිගේ. ඒ යන අතරේ ඔන්න මම දැක්කා කටුවනෝල ගහකුත් තියෙනවා අර. ඉතින් මේක යාළුවනේ හැදෙන ගෙඩි නම් කන්න අපිට හමු වෙන්නේ නැහැ. ඇයි යන්නේ? මේ ගඟ දෙපැත්තේ ඉන්නව රිලව්. රිලව් ඉන්නවා, වඳුරෝ ඉන්නවා. ඉතින් එයාලගේ ආහාරයක් වෙලා තමයි තියෙන්නේ ඒ පළතුරු ගස්. කෙසෙලුත් එහෙමම තමයි. මේ තියෙන ලස්සනට වැටිච්ච මැයි මල්. මම යන්නේ දැන් මේ මැයි මල් පාර දිගේ. මට මතක් වෙනවා සින්දුවක. මේ මැයි ගහ යට නේද? අර ලස්සන සින්දුවක් තියෙන මැයි ගහ. ගොඩාක් උසයි යාළුවනේ. අර ඉතින් ගොඩාක් මල් පිපිලා තියෙන. මම ඔයාලට පෙන්නන්න. මෙහෙම බැහැගෙන යනකොට ඔන්න අපිට ගඟ අහුවෙනවා. මෙතේ මේක මම පෙන්නන්න. ඔයාලට ඇහෙනව නේද? මගේ සද්දේ. ඔන්න දැන් අලු කෙසෙල් කෙනෙකුත් තියෙනවා යාළුවනේ. මේවා ඉතින් රිලවුන්ගේ වඳුරුන්ගේ ආහාර. එයාලා තමයි මේවා කන්නේ. අපිට කන්න හම්බ වෙන්නේ නැහැ. එයාලා වෙනුවෙන් තමයි අපි ඒ ටික වවලා තියෙන්නේ. ඇයි යන්නේ? අපි කඩන්න එනකොට එයාලා ඒක කාලා ඉවරයි. ඔය තියෙන්නේ ගඟ. හරිද? එතකොට අපි ගොඩක් වෙලාවට නාන්න එන්නේ මෙතෙන්ට යාළුවනේ. එතන ඉතින් ඇත්තටම ලස්සනයි. හරිද? ඇත්තටම ලස්සනයි. මේ තියෙන්නේ මොනවද? කුඹුක්. මේ තියෙන්නේ කුඹුක් ගස්. ඔයාලට බලා ගන්න පුළුවන්. කුඹුක් ගස් මෙතෙන් කුඹුක් ගස්. කුඹුක් ගස් සෙවනේ. මෙතන ෂෝක් එකට අපිට නාන්න පුළුවන්. ඉතින් ගලාගෙන යන වතුර. අපි ගොඩක් වෙලාවට වෙන නානවා. මෙන්න මෙතන අපිට තටාකේ වගේ හරිද? මෙතන නාන්න පුළුවන්. එහෙම ගහගෙන යන්නේ නෑ. ඉන්න මං ඔයාලට තා චුට්ටක් කියන ඇතුළට ගිහින් පෙන්නන්න. එහෙම ලොකු වතුර පාරකුත් නෙවෙයි යාළුවනේ යන්නේ. මේ හරිම ලස්සනයි. අපි පොඩි කාලේ මේ ගඟේ යාළුවනේ මෙහෙම මේ ගල් තිබ්බේ නැහැ. වැලි තිබුණා. ඈත කෙළවරට යනකම් වැලි තිබ්බ. දැන් නම් ඉතින් මේ වැලි ගහගෙන ගිහිල්ලා දැන් ඇත්තටම ගඟේ තියෙන ගල් ටික විතරයි. මේ තියෙන යාළුවනේ කුඹුක් ගස් තියෙනවා. ඔය කුඹුක් ගස් අතර අර වැල් ඔයාලට පේනවද මන්දා? ඒ තියෙන්නේ මේ ඔයාලා අහලා තියෙනවද මාකරඹ? ඔය තියෙන්නේ මාකරඹ. ඔය වැල් තියෙන්නේ මාකරඹ. අර අට්ටික්. මේ තියෙන්නේ අට්ටික් ගහ. මේ තියෙන්නේ අට්ටික ගහ. ඔය නැවිල තියෙන්නේ අට්ටික ගහ. ඔය විදියට තමයි යාළුවනේ ගඟ තියෙන්නේ. ලස්සනයි නේද? ඉන්න මම ඔයාලට තව පෙන්නන්න. මෙතන නම් ටිකක් භයානකයි.
මොකද මට හිතෙනවා මෙතන වලක් ඇති කියලා. පහුගිය දවස් ටිකේම ගඟේ වතුර පාර වැඩි වුණා. ඒ වැඩි වීමත් සමග මං හිතන්නේ මෙතන වලක් තියෙනවා මට හිතෙන විදියට. අපි අර අතන එහෙම නානවා. ඉන්නකො මම මොකට පෙන්න. මේකේ අපි මෙතන නානවා. මෙතන හරි තටාකයක් වගේ හරි ලස්සනයි. නේ? ඉතින් යාළුවනේ මේ ගමේ සුන්දරත්වය ගමේ විතරයි තියෙන්නේ. මේකේ එනේ කොල්ගස්. ලස්සන සම්නලයකුත් යන. කුඹුක් ගස් යායක් තියෙනවා. ඔය කුඹුක් ගස් යටින් යන වතුර ළමයිනේ. යාළුවනේ හරීම සිසිල්. හරීම සිසිල් වතුරක් තමයි එන්නේ යාළුවනේ. නිතරම මේ මං ඔයාලට දැන් පෙන්නන්න මැයි ගහ බලන්න. ඉස්සරට මැයි ගහේ මල් පිපිලා නේද? අර මං හරි ආසයි යාළුවනේ මේ මැයි ගහේ මල් පිපුණාම හරි ලස්සනයි. ඈතට පේනවා මේක හැම ගහකටම වඩා උඩින් පේනවා. හරිම ලස්සනයි. මේ අපේ ඔය ඉඩමට යන පාර, ගෙදරට යන පාර තමයි මෙහි තියෙන්නේ. ඉතින් කැලේකුත් නෙවෙයි, වත්ත තමයි. ඉතින් වත්තේ හැමදේම තියෙනවා අපේ. ඉතින් නාන්නේ නවන එන්නේ යාළුවනේ. අපි මෙතන පීන නානවා. හරිද? කැමති නම් එන්න ඔයාලා. ඇවිල්ලා පරිස්සමෙන් නාල කියලා තිස්සමහාරාමයට ඇවිල්ලා නාල කියලා යන්න පුළුවන්. පෙන්වන්න ඕනේ යාළුවනේ අපේ ගමේ තියෙන සුන්දරත්වය. අපි විඳින මේ සුන්දරත්වය හැමෝටම තියෙනම් කොච්චර දෙයක්ද කියලා මට හිතෙනවා. ඒක හැමෝටම විඳින්න ලැබෙන්නේ නැහැ. තව ටිකකින් නාන්නයි යන්නේ. මම කියන්නේ මේ ස්වභාවික සුන්දරත්වය යාළුවනේ අපි රැක ගන්න ඕනේ. අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් අපි මේවා ඉතුරු කරන්න ඕනේ. මේවා තමයි අපේ සම්පත්. නේද? කිරින්දි ඔය යාළුවනේ මේක. මේ ගඟ කියලා අපි කිව්වට මේක ඇත්තටම ඔයා. මේක එන්නේ ලුණුගම්බෙහෙර ජලාශයෙන් තමයි මේකට වතුර එන්නේ. මේක කෙලින්ම කොහෙන්ද මුහුදට යන්නේ? මාගමින් තමයි යාළුවනේ මේක. මුහුදට ගලා බසින්නේ. ඉතින් හරිම සුන්දරයි. හරිම නිස්කලංක පරිසරයක් තියෙනවා. ලස්සන අපූර්ව වටපිටාවක් තියෙනවා. අපිට ඕන වෙලාවක නිදහසේ නිස්කලංකව ඕන වෙලාවක ඇවිල්ලා මේ ගලක් උඩට වෙලා කවියක් ලියන්න, පොතක් කියවන්න උනොත් උපරිම නිදහස තියෙනවා. මොකද මෙතන මේ තොටුපළ සාමාන්‍යයෙන් අපි විතරයි මෙතෙන්ට එන්නේ. ගොඩක් වෙලාවට අපි විතරමයි එන්නේ. එහා පැත්තේ අය එන්නේ පල්ලෙහාට. එතකොට මෙතන අපිට හරියම නිදහස්. අපිට කැමති පාඩේ ඕන තරම් වෙලාවක් මෙතන නිදහසේ නැන්දෙන්න පුළුවන්. මමත් සමහර වෙලාවට ගඟට එනවා ඇවිල්ලා කවියක් ලියන්න ආස හිතුනොත් ඇවිල්ලා කවියක් ලියනවා. හිත නිස්කලංක කරගන්න හිතුනොත් ටිකක් වෙලා ඇවිල්ලා මේ ගලක් උඩ වාඩිලා ඉන්න. ඉතින් එතකොට අර හිතේ තියෙන මානසික පීඩනය උනත් නිදහස් කරගන්න හොඳ තැනක් තමයි. හොඳ තෝතැන්නක් තමයි යාළුවනේ. මේ වගේ ස්ථානයක්. හරිම නිස්කලංක පරිසරයක් තියෙන්නේ. ඉතින් ඔන්න අද මම මගේ vlog එකෙන් පෙන්නුවේ අපේ ගෙදර අයිනේ තියෙන ගඟ. ස්තුතියි යාළුවනේ මාත් එක්ක රැඳිලා සිටියට. ඉතින් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ආදරෙන් share කරන්න, comment කරන්න, subscribe කරන්න කියලා තමයි මම ඉල්ලා ඉන්නේ. ඉතින් හැමෝටම සුබ දවසක්. හැමෝටම මේ වගේ ස්වභාවික සෞන්දර්යයෙන් පිහිටි ලස්සන ගම්මානික උපදින්න, ලස්සන ගම්මානික අසිරිය දකින්න වාසනාව ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි. මම තවත් දවසක තවත් ලස්සන vlog එකකින් හමු වෙනවා. ස්තුතියි. මම ගිහින් එන්නම්. bye.